ආයුබෝවන්. රොබෝ තාක්ෂණය කියන්නේ රොබෝවරුන්ගේ සංකල්ප නිර්මාණ ක්‍රියාත්මක කිරීමේ ඉංජිනේරු අංශයයි. රොබෝ තාක්ෂණයේ පරමාර්ථය වන්නේ මිනිස්සුන්ට විවිධාකාර උපකරණ බුද්ධිමත්යන්ට ලබා දීම. ඉතින් මේ මනස දියුණු කරන ලෝකයේ නව නිපැයුම් රාශියක් බිහි වුණා. ඉතින් මේ අතරින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පෝගිරිතලේගම ජාතික පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනු ලබන මනෝද්ද සොහොයුරා විසින් තවත් අපූර්ව නිර්මාණයක් සිදු කරා. ඉතින් මනෝද්ද අපි දැනගන්න කැමති මේ නිපැයුම මොකද්ද? මේ ක්‍රියා කරන්නේ කොහොමද? ඔයාට මේක හදන්න කොච්චර දවස් ගියාද? ඔව් මෙයාගේ නම තමයි රෝඩ් ඩොග්. මෙයා දාලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම එයාපෝට් එක ආරක්ෂාව සඳහා. එයාපෝට් එකකදී සාමාන්‍යයෙන් ආරක්ෂකවරු ඉන්නවා නම් එයාලට මෙයාව භාවිත කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී ප්‍රහාරයක් වගේ දරුණු විදියට ආවොත් එහෙම ඒ තියෙන CCTV කැම් වලට ඒතකොට ඒ ආරක්ෂකයන් යටත් කරගත්තොත් එහෙම මෙයාව ඕෆ් කරලා තියෙද්දි උනත් මෙයාගේ කැමරා ෆුටේජස් ගන්න පුළුවන්. ඒක අපිට කරන්න පුළුවන් Wi-Fi මේ රවුටරයක් හෝ මේ බූස්ට් එකක් තියෙනවා නම් ඒ බූස්ට් එක දිගේ LAN එකේ කොහේ හරි මෙයාගේ පාස්වර්ඩ් එක කනෙක්ට් කරලා ලැප් එකකට ගත්තොත් එහෙම මෙයාගේ ඒ වීඩියෝ ෆුටේජස් ටික ගන්න පුළුවන්. එතකොට මේක හදලා තියෙන්නේ AI use කරලා. මේකේ Python program වලින් තමයි මේ කැමරා එක වැඩ කරන්නේ. ESP කැමරා එකක් තියෙන්නේ. මේකෙන් හස්ත සංඥා තියෙනවනේ අපේ. හස්ත සංඥා වලින් තමයි මෙයා අඳුරගන්නේ මොකද්ද මෙයා දෙන සංඥාව කියලා. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට දුන්නොත් එහෙම මෙහෙම කරගෙන ඉන්න එකක් මෙයා ඒක ප්‍රෝග්‍රෑම් කරලා තිබ්බොත් එහෙම මේක help me කියලා මෙයා ඒක අඳුරගන්නේ help me කියලා. එතකොට ඒක වීඩියෝ කෝල් එකේ යනකොට එහාට එතනින් පෙන්න උඩින් රතු පාටට help me කියලා පෙන්නන ගමන් අර ඒ හස්ත සංඥා වෙනම highlight කරලා පෙන්නනවා. එතකොට මේ කවුද උදව් ඉල්ලන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් එතනදී පොලිසියට. එතකොට දැන් මෙයාව කිසිම වෙලාවක මෙයාගේ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මෙයා මේ ඕෆර් දිනකම් ඒ වුණාට මෙයාගේ කැම් එක විතරක් අපිට වෙනම පාලනය කරන්න පුළුවන්. මොකද මේකේ තියෙනවා ප්‍රධාන මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් දෙකක්. ඒ දෙකෙන් තමයි වැඩ කරන්නේ. එකක් මෙයාව නැගිටවන්න යවන්න ඒ වැඩ ටිකට. අනිත් එක මෙයාගේ කැම් එකට. ඒ කැම් එකෙන් වෙන එක අපිට පුළුවන් වෙනමම පාවිච්චි කරන්න. මෙයාට තියෙනවා හැකියාවක් ඇල්කොහොල් අඳුර ගන්න. ඇල්කොහොල් වගේම ගෑස් අඳුර ගන්න මෙයාට හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙයාට පුළුවන් ගෑස් කාන්දුවක් සිද්ධ වෙනවද, ගිනි ගැනීමක් සිද්ධ වෙනවද, මධ්‍යසාර භාවිත කරලා ඉන්න පුද්ගලයෙක් එහා මෙහා සැරිසරනවාද කියලා අඳුර ගන්න. ඒක අඳුරගත්තාම මෙයා ඒකත් එතනින් රිපෝට් කරනවා කැම් එකට. ඒතකොට කැම් එකෙන් එයාට එයාව හයිලයිට් කරලා බලා ගන්න පුළුවන්. ඒක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒ වගේම අපිට පුළුවන් මෙයාගේ ප්‍රධාන ඉරියව් වශයෙන් මෙයාව නැගිටවන්න, ඉඳවන්න, එතකොට සාමාන්‍ය කකුල් හතරේ බැලන්ස් එක තියාගෙන ඉන්න, ඒ වගේම ඇවිද්දවන්න, ඒ වැඩ ටික කරන්න පුළුවන්. මෙයාව අඳුරගත්තොත් එහෙම මෙයාගේ මෙන්න කොටේජස් යනවා කියලා මේ වගේම 10ක් හෝ 5ක් මේ වගේ වැඩි ප්‍රමාණයක් හිටියොත් එහෙම එකකට ඩැමේජ් වුණොත් ඒකේ තියෙන කොටේජස් ටික අනිත් එකකින් බලා ගන්න පුළුවන්. මොකද මේ ඔක්කොගේම සම්බන්ධතාවය හදලා තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අපිට කොහේ තිබ්බත් ඒ ආපු ත්‍ස්තවාදී හෝ සතුරන්ගේ මූණ බලා ගන්නවත් පුළුවන් මෙයාගේ ඒ කැම් කොටේජස් වලින්. මොකද මෙයාගේ ඩැමේජ් වුණත් මෙයාගේ කැම් එකේ රෙකෝඩ් වෙනවා. ඒකට SD කාඩ් එක යූස් කරලා තියෙන්නේ. එතකොට ඒ අපිට පස්සේ SD කාඩ් එක දාලා බලා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. අයියෝ ඔයාලට දැන් මේක හදන්න විශාල මුදලක් වැය වුණා වෙන්නේ නැති. ඔයාලට වැය වුණ මුදල් ප්‍රමාණය කොහොමද? ඔව් මල්ලි. මට සාමාන්‍යයෙන් මෙයාගේ සර්කිට්ස් වලට විතරක් රුපියල් 1,75,000ක් වැනි ප්‍රමාණයක මුදලක් වැය වුණා. ඒ වගේම අනිත් දේවල් ටික සාමාන්‍යයෙන් ලක්ෂ 2කට ආසන්න මුදලක් වැය වෙලා තියෙනවා. මනෝද්ද ඔයාට මේක හදන්න කවුරු හරි උදව් කරාද? ඔව්. මට මේකට සාමාන්‍යයෙන් මේ තාක්ෂණය සාමාන්‍යයෙන් මම ප්‍රයිවට් කෝස් එකකට ගියා. ඒ කෝස් එකේදී ඉගෙන ගත්ත දේවල් අපිට එතනදිත් කියලා දෙන්නේ මේ සෙන්සර් එකෙන් හෝ මේ සර්කිට් එකෙන් මොකද්ද වෙන්නේ, මේකේ වෙන්නේ මොකද්ද, ඒ ටික විතරයි. ඒතර අපි ඒක ඇක්ටිවිටි එකක් විදිහට අපේම නිර්මාණයක් විදිහට අපි මේව හදන්න ඕනේ. එතනදී තමයි මම මේ සාමාන්‍යයෙන් එතනදී සෙන්සර්ස් ගැන හොඳට අධ්‍යයනය කරලා බලලා එතකොට මේක සාමාන්‍යයෙන් ෆේමස් ඩිසයින් එකක් මේ ඩිසයින් එක. දැන් මේ ඩිසයින් එක බිල්ඩ් කරේ මම. මොකද මේ ඩිසයින් එක, එතකොට මේ ප්‍රින්ටින් එක, එතකොට සර්කිට්ස් ටික, ප්‍රෝග්‍රෑම් එක, එතකොට AI Python ප්‍රෝග්‍රෑම් එක, ඒ ටික ඔක්කොම වර්ක් ටික මගේ. ඒ කියන්නේ මම හදපු දේවල් ටිකක්. ඒ වගේම මට තරග වලට යන්න, ඒ වගේම එක මෙයාට අවශ්‍ය අදහස් දෙන්න එයාට උදව් කරේ අපේ චන්ද්‍රිකා මම උදව් කරා. එතකොට රොෂාන්ස උදව් කරා, සිවන්දි මම උදව් කරා. ඒ වගේම තව මතක් කරන්න ඕනේ අපේ ලොකු මෑඩම් උදව් කරා. ඒ වගේම මගේ අම්මා අප්පා තමයි සල්ලි දුන්නේ මේක හදන්න. ඒ වගේම තමයි සමස්ත ලංකා නව නිපැයුම් හා රොබෝ අංශයේ තරගාවලියේ 7 වන ස්ථානයේ දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා.
ඒ වගේම ගිය අවුරුද්දේ විස්කම් දෙකම තරගයටත් මම සහභාගී වුණා. ඒ තරගයේදී කලාප තරගවල කලාප මට්ටමේ පළවෙනි ස්ථානයත් උතුරු මැද පළාත් මට්ටමේ පළවෙනි ස්ථානයත් දිනාගත්තා. ඒ සඳහා නිර්මාණය කරේ ආරම්භක තාක්ෂණ වේදයේ යටතේ ස්මාර්ට් ස්කූල් එකක්. ඒකේ සාධික තමයි මේ තියෙන්නේ. ඒ වගේම මම ඔයාලට මේක ක්‍රියාකාරණදී සාමාන්‍යයෙන් පෙන්වන්න පුළුවන්. මෙයාම අපිට ෆෝන් එකෙන් කනෙක්ට් කරගන්න පුළුවන්. මේකේ මම මෙයා ඇවිදින ටික එතකොට ඉච්චකන් ටික ඒ ටික විතරක් ඔයාලට පෙන්වන්නම්. මුලින්ම මෙයා අපි ෆෝන් එකෙන් කනෙක්ට් කරගන්න ඕනේ. ෆෝන් එකෙන් තමයි මෙයා වර්ක් කරන්නේ. එතකොට අපි මෙතනදී මෙයා හිට ගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය හිටගෙන මෙයා බැලන්ස් එක හදා ගන්නවා. යට ඕන ගානට ඒ ඉන්න ගානට. එයාගෙම ආයෙත් ඉඳ ගන්නවා. එතකොට මේ weight එක අල්ලන්නම එයාට ලොකු performance එකක් දෙන්න වෙනවා. මොකද මෙයාට ලොකු මේ connectivity එකක් දෙන්න තියෙනවා. බොහොමත්ම ස්තුතියි මනෝජ්‍ය. ඉතින් ඔබ ගිරිතලේගම ජාතික පාසලට බොහොමත් අභිමානයක්. නව නිපැයුම් රොබෝ තාක්ෂණ තරගයෙන් අප විද්‍යාලයේ 10 ශ්‍රේණියේ මනෝද්‍ය දරුවා 7 වෙනි ස්ථානයේ දිනාගෙන තියෙනවා. ඇත්තටම මේක පොළොන්නරු දිස්ත්‍රික්කයේ අභිමානවත් පාසලක් විදිහට අපේ පාසලට ලොකු ආඩම්බරයක්, ඒ වගේම ගෞරවයක්. මම පළමුවම මනෝද්‍ය දරුවාට සුබ පතනවා. ඒ වගේම මේ පිටුපස සිටියේ අපේ ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය උගන්වන ගුරු බවතුන්, ඒ වගේම තාක්ෂණ වේදය උගන්වන ගුරු බවතුන් මේ සියලු දෙනාටත් පාසලේ ප්‍රණාමය පුද කරනවා මේ අවස්ථාවේ. ඒ වගේම මේ දරුවාගේ හැකියාව එහෙම නැත්නම් නිර්මාණය තව දුරටත් සංවර්ධනය කරලා ඉදිරියට ගෙන යාමට පාසලෙන් උපරිම සහයෝගය ලබා දීමට මා බලාපොරොත්තු වෙනවා. අපේ විද්‍යාලයේ පොගිත්තලගම මහාවිද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන BMIG මනෝජ්‍ය කියන සිසුවා මෙවර සමස්ත ලංකා නවනිපැයුම් තරගයේ රොබෝට් තාක්ෂණයෙන් 7 වෙනි ස්ථානයේ දිනාගෙන ඇත. මෙම 7 වෙනි ස්ථානයට එන්න මොහු 6 වසරේ ඉඳන් විශාල ප්‍රයත්නයක් දැරුවා. ඒ කියන්නේ ප්‍රායෝගික තාක්ෂණ කුසලතා ආරම්භක තාක්ෂණ විෂයෙන් 6, 7, 8, 9 කියන ශ්‍රේණිවලදී ප්‍රායෝගික තාක්ෂණ විෂයේ ආරම්භක තාක්ෂණයෙන් නව නිපැයුම් ඉදිරිපත් කළා. ඉන්පසුව 10 වසරේදී නව නිපැයුම් රොබෝ තාක්ෂණයෙන් මොහු රොබෝ ඩොග් කෙනෙක් නිර්මාණය කළා. මොහුගේ නිර්මාණය ලංකාවෙන් 7 වෙනි ස්ථානය ලබාගෙන සමස්ත ලංකා ජයග්‍රහණයක් ලැබුවා. ඒක අපේ ඉස්කෝලේට මහත් ගෞරවයක්. ඒ වගේම මේට මඟ පෙන්වුවා 6 සිටම මේ දක්වාම ප්‍රායෝගික තාක්ෂණ විෂය ගුරුවරුත්, ඒ වගේම ඉංජිනේරු තාක්ෂණ වේදේ ගුරුවරුත් මොහුගේ පිටිපසෙන් ඉඳගෙන විශාල කැපකිරීමක් කරා. ඔහුන්ට මහත් ස්තුතියක් දරන අතර මේ දරුවාගේ ජයග්‍රහණය තව තවත් ඉදිරියට ගෙන යාමට පාසලෙන් කරන සේවයද, ඒ වගේම විවිධ මාධ්‍ය වලින් ඔහු විශාල ප්‍රචාරයක් දී මොහුට ශක්තිය ධෛර්යය ලැබෙන්නට උපයෝගීතාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔහුන්ට ඉදිරි අනාගතය දිදුලන තරුවක් බවට පත් වේවායි මා ප්‍රාර්ථනා කරමි. ඉතින් නැවතත් මෙවැනිම සොදුරු වැඩසටහනකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.